දැන් මේකට කැබිනට් අනුමැතිය ලැබෙනවා. මේක යම් අවස්ථාවක පාර්ලිමේන්තුවේ ටේබල් කරාට පස්සේ මේකට විරුද්ධ වෙන්න අපිට අවශ්‍ය නම් දැන් විශාල පිරිසක් විරුද්ධයි. මම හිතන්නේ නීතිඥ සංගමයේ විරුද්ධයි. ඇතුළු පාර්ශවකරුවන් ගණනාවක් විරුද්ධයි. මේක අභියෝගයට ලක් කළ හැකි ආයතනය තමයි අපිට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය. ප්‍රමුඛයා සමගින් ස්ථාවර වෙන්න. සිංගල් ෆයිනෑන්ස් FD. අපි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගිහිල්ලා අපි මේ සංශෝධනය ගෙන එනවාට විරුද්ධ බව සඳහන් කළා. ඊට එරෙහිව නියෝගයක් නිකුත් කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ම ඉල්ලන්න සිද්ධ වෙනවා. එතකොට එතනදී සිද්ධ වෙන දේ තමයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට තව වසර 2ක් වැඩි කර දීමේ යෝජනාවට අදාළව නඩුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ටම අහන්න සිද්ධ වෙනවා. එහෙම ගත්තට පස්සේ එය සාධාරණයිද? එතකොට සාධාරණයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මගේ මතය නම් මේ වෙනස කරනවා නම් ජනමත විචාරණයකට යන්න වෙනවා. විශේෂයෙන් ඒ අධිකරණ බලය තියෙන්නේ අපේ ව්‍යවස්ථාවේ 3-4 වෙනි වගන්තිවල. නමුත් අපේ ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා 4-3ට ඇතුල් වෙනවා. ඒත් 3-4 සම්බන්ධයෙන් තියෙන වෙනස්කම් කරනවා නම් එතකොට අනිවාර්යෙන් 3-2 බලෙන් කරන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණ කියන්නේ 3-2 බල නෙවෙයි මහ ජනතාව. මොකද අන්තිමට ඒ අධිකරණ බලය තියෙන්නේ කාටද? ජනතාවට. ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව හරහා ඒ පනත් හරහා උසාවියට දීලා තියෙනවා. මේ ව්‍යවස්ථාවේ තියෙන වෙන කොහෙවත් නෙවෙයි. සුවිශේෂී වගන්ති කීපයක් තියෙනවා. අර අධිකරණයේ ස්වාධීනත්වය කියන ඒ හෙඩින් එක යටතේ වගන්ති කීපයක් තියෙනවා. ඒතර 65යි 63යි අපි කතා කරන දෙක තියෙන්නේ 107 5 යටතේ. දැන් බලන්න 107ට පස්සේ තියෙනවා 108 තියෙනවා මේ මම ඉංග්‍රීසි කොපිය තියෙන්නේ. ඔව්. The salary payable to and the pension entitlement of a judge of the Supreme Court and a judge of the Court of Appeal shall not be reduced after his appointment. දැන් බලන්න ඒක හරි. මොකද ඒ දැන් සමහර වෙලාවට ආණ්ඩුව කැමති නෑ උසාවි ශ්‍රේෂ්ඨාධිකරණය එක්ක. සමහර ශ්‍රේෂ්ඨාධිකරණය තද තීන්දුව දෙනවා. එහෙම තමයි ඉන්න ඕනේ. ආණ්ඩුව අකමැති තීන්දුව දෙනවා. එහෙම තමයි දෙන්න ඕනේ කියන්නේ. ස්වාධීනවනේ. කාගේවත් අතකොළුවක් නෙවෙයිනේ. ඉතින් ස්වාධීනව අධිකරණයක් ස්වාධීන ශ්‍රේෂ්ඨාධිකරණ ස්වාධීන අභ්‍යාසන අධිකරණය ආණ්ඩුවට උදව් තීන්දුව දෙනවා. කියන්නේ ආණ්ඩුවට උදව් නෙවෙයි. ඒ තියෙන ඒ තමන් ළඟට එන නඩුවට අදාළව යුක්තියට වෙනවා. එතකොට මේ 108 දෙක වගන්තිය තියෙනවා. ඒ ලැබෙන ඒ වේතනයත් ඒ පෙන්ෂන් එකත් විශ්‍රාම වැටුපත් shall not be reduced. අඩු කරන්න බෑ කියලා. මොකද ඒක ඒ විනිසුතුමන්ලාගේ ඒ මොකද දැන් ඒක පුළුවන් නම් එතකොට අපි කැමති නැති විනිසුතුමන්ලා ඉන්නවා නම් අමාරු කරන්න මේ අපි හෙට ඉඳන් ඔයගොල්ලන් 150යි තියෙන. ඔයගොල්ලන් වැඩ කරන්නේ නැහැ. ඔයගොල්ලන් හරි කම්මැලි කියලා කියන්න පුළුවන්. මේ ව්‍යවස්ථාව ඇතුලේ තියෙනවා නෑ එහෙම කරන්න බෑ. ඒක කරන්න බෑ. රයිට්? ඒ කියන්නේ දැන් අපේ ජනතාවගේ අධිකරණ බලය. දැන් අපි කියනවා නම් අර 3-2 බලයෙන් කරන්න පුළුවන් කියලා. 3-2 බලය දැන් උනත් බලය දැන් කියමු වෙන කාලෙක දැන් කිව්වොත් හරි නෑනේ. ආණ්ඩුව කැමති නෑ. ඒතකොට 3-2 බලය තියෙනවනේ පාර්ලිමේන්තුවේ. 3-2 බලය නෑ. දැන් ඕගොල්ලෝ හෙට ඉඳන් අපිට බලය තියෙනවා. ඒක කරන්න පුළුවන් අපි අඩු කරනවා. ඒක නිසා තමයි මම කියන්නේ මේක ඉන්ඩිපෙන්ඩන්ස් ඔෆ් ජුඩිෂරි ස්වාධීනත්වය කියන චැප්ටර් එක ඇතුලේ තියෙන නිසා මේක මේ වගන්ති හරිනම් ජනමත විචාරණයකින් නැතුව මාරු කරන්න බෑ. ඊට අමතරව විශේෂයෙන් දැන් අපේ ওই 65 63 කියන ප්‍රශ්නේ. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුතුමන්ලා ඒකෙන් බෙනිෆිට් වෙනවා. ඒකෙන් ප්‍රතිලාභයක් ලැබෙනවා. තව අවුරුදු 2කට සැලරිස් ඕනේ වුණත් අකමැති තමාට මොකක් හරි තීරණයකින් වාසියක් ලැබෙනවා නම් ඒ තීරණයට අපි ඒ තීරණය කියන්නේ එතනින් අයින් වෙන්න ඕනේ. ඒගොල්ලන් මතක ඇති conflict of interest එකක් ඉතින් මෙතනත් දැන් මේ චෝදනාවක් එන්න පුළුවන්. කොහොමද
තමාට කියන්නේ සිළු දෙනාට ඒ ප්‍රයෝජනයක් කියන්නේ ඒකෙන් වාසියක් ප්‍රතිලාභයක් එනකොට මොකද අවුරුද්දක් දික් කරාම ඒ වේතන අවුරුදු දෙකක් ලැබෙනවා ඒ වාහන යාන වාහන හම්බ වෙනවා ආරක්ෂකයන් හම්බ වෙනවා වෙන දීපන හම්බ වෙනවා ඉතින් ඉතින් මම හිතන්නේ ඒ පැත්තෙන් බැලුවහමත් අනිවාර්යෙන් මොකද අධිකරණ බලය ජනතාවගේ අධිකරණ බලය තමයි ශ්‍රේෂ්ඨ අධිකරණේ ක්‍රියාත්මක කරන්නේ. එතකොට ඒ වෙලාවේ ওই conflict of interest එකක් එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් මූලාශ්‍රයට යන්න ඕනේ. මොකද මේ මූලාශ්‍රයක් නැහැනේ මූලාශ්‍රයක් තියෙනවා. මූලාශ්‍රය ඉන්නේ ජනතාවගේ. අනිවාර්යයෙන් ඒක නිසා මම හිතන්නේ මේ පැති දෙකම මේ හේතු දෙකම පදනම් කරගෙන ජනමත විචාරයෙන් තමයි යන්න වෙන්නේ.